සම්පූර්ණ ජල විදුලි නිෂ්පාදනය කුරුල්ලෙකුගේ ඇසින්. මේ මොකද්ද? මේ ළමයි වැව. මේ මොකද්ද? මේ ළමයි වේල්. වේල්. ළමයි වේල්ලේ තමයි ළමයි අරබේ. ඩූම් ෆිල්ම් එකෙන් බලලා දිනවනේ ළමයි. ඩූම් මම දන්නේ ඩූම් 3 ද කොහෙද ළමයි වේල් එකෙන් පල්ලයට පයින් ළමයි. සමහර ඔය චිත්‍රපටවල ගොඩාක් ඉවර වෙන්නේ එහෙම ළමයි වේල්ලෙන් පල්ලයට පැනලා තමයි ඉවර වෙන්නේ ඔය. 2008 15 අතර වගේ කාලේ ආපු ෆිල්ම් වල ළමයි. හින්දි ෆිල්ම් වල ඊට පස්සේ හොලිවුඩ් ෆිල්ම් වල ළමයි වේල් එකකින් පල්ලයට පැනලා තමයි ෆිල්ම් එක ඇක්ෂන් ෆිල්ම් එකක් නම් බොහෝ දුරට ඉවර වෙන්නේ. ළමයි ඊට පස්සේ එනවා වේල්ලෙන් පස්සේ එනවා ළමයි ගේට්ටුවට. ගේට්ටුවට එනවා ළමයි. ගේට්ටුවෙන් පස්සේ පීඩන උමග තියෙනවා. පීඩන උමග හරහා පීඩන උමග ළමයි සර්ජන කුටීරය තියෙනවා. සර්ජන කුටීරය තියෙනවා මෙතන. ඊට පස්සේ තියෙනවා ළමයි කපාටය. කපාටයෙන් මොකද්ද ළමයි සාමාන්‍යයෙන් කරනවා දන්නව කපාටයෙන් කරන වැඩේ. කපාටයෙන් කරන්න ළමයි ගලන ජලය පාලනය කිරීම. කපාටය ඊට පස්සේ තියෙනවා ළමයි තල බඹරය. ඊට පස්සේ තියෙනවා තල බඹලය. තල බඹරය තියෙනවා ළමයි. තල බඹරය තියෙනවා. ඊට පස්සේ තියෙනවා ළමයි පිටාර නලය. පිටාර නම් ඔයාලයි මේ අන්තිම විදිහටම අඳින්න ඕනේද? මේ අන්තිම විදිහටම අඳින්න ඕනේ නෑ ළමයි ඉතින්. හරිද? ඔයා මේ ටික පිළිවෙල මත තියාගන්න. මේ අන්තිම විදිහටම අඳින්න ඕනේ නැහැ. මේ පිළිවෙල මත තියාගන්න ළමයි. මෙතන තියෙනවා ළමයි සම්බන්ධ වෙච්ච තල බඹරයට සම්බන්ධ වෙච්ච ජනකය තියෙනවා. හරිද? ජනකය තියෙනවා. මම ළමයි විස්තර ටික ලියන්න මෙතන. ළමයි මෙතන ඉන්නවා මේ අදාළ වැවට එහෙම නැත්නම් ජලාශයේ ළමයි ජල පෝෂක ප්‍රදේශයක් තියෙනවා. ඔයා ජල පෝෂක ප්‍රදේශයේ ළමයි ගස් ටික කපලා දැම්මොත් වැව හිඳෙනවා. ඒ හින්දා ජල විදුලි බලාගාරය සිදු කරන්න ඕන නම් මොකද කරන්න ඕන? ඈ ළමයි ජල විදුලි බලාගාරයට ආදරේ නම් ජල විදුලිය හදන්න ඕන නම් මෙන්න මේ ජල පෝෂක ප්‍රදේශය රැක ගන්න ඕන. මේ කවුද ළමයි? ජල පෝෂක ප්‍රදේශය. ජල පෝෂක ප්‍රදේශය. ළමයි මේ කවුද? ජලාශය. මේ කවුද? වේල්ල. මේ කවුද ළමයි? ගේට්ටුව. ළමයි ගේට්ටුවෙන් තමයි වේල්ලේ අදාළ ප්‍රමාණය දැකලා ඇති ගේට්ටුව වේල්ල තියෙනවා. ඔයා දැකලා ඇති ගේට්ටුව වේල්ල දිනනවා. වේල්ල ළමයි ඩෑම් එකකින් අරින්නේ වතුර පාර. ඒක තමයි වේල්ල කියන්නේ. ඊට පස්සේ ළමයි මේ ඉන්නේ කවුද? සර්ජන කුටීරය. සර්ජන කුටීරය. මේ ළමයි කපාටය. කපාටය. ඊට පස්සේ ළමයි මේ ඉන්නේ පීඩන උමග. පීඩන උමග. පීඩන උමග ළමයි මේ ඉන්නේ නලවැල. නලවැල. ඔයගෙන් නලවැල කියන වචනේ හරි අමුතුයි කියලා. තමයි පෙන් ස්ටොක් කියලා කියන වචනේ. පෙන් ස්ටොක් කියන වචනේ තමයි සිංහලට හරවලා තියෙන්නේ. කවුද දන්නේ නැතිලා මේ හැරෙව්වේ. පෙන් ස්ටොක්. ඔව් මේක ඉංග්‍රීසි නම නම් දීලා නැහැ. පෙන් ස්ටොක් වගේ තමයි මට මතක. ඔය පෙන් ස්ටොක් කියන වචනේ තමයි ළමයි මේ නලවැල කියලා හරවලා තින්නේ. ඔය ඉතින් හරවපුවාගෙන් අහනවා මොකද හැරෙව්වේ කියලා ඕක. ඊට පස්සේ ළමයි මේ කවුද? තල බඹරය. තල බඹරය. මේ ළමයි පිටාරය. ළමයි මේ කවුද? ජනකය. ජනකය. ළමයි මේ හරිය ඉන්නවා පාලක මැදිරිය. පාලක මැදිරිය ඉන්නවා ජනකයට ආසන්නයෙන්. හරිද? ඔන්න ඕක තමයි ළමයි ඔයා උඩින් බැලුව විට ඔයාට පේන සැලැස්ම. ඔයා ජලාශය දිහා ඉහළ සිට බැලුවොත් ඔයාට පේන සැලැස්ම තමයි ඔය. කුරුල්ලෙක්ගේ ඇසින් බැලුවොත්
හරිද? මෙහෙම තමයි ළමයි ඔයාලට පොදුවේ පේන්නේ දල සටහන. ගැලීම් සටහනක් වගේ කියලා හිතා ගන්නවා. ඔයාලට මේක තමයි ළමයි ජල නිෂ්පාදනයේ ජලාශයේ වතුර පිරෙනවා, වේල්ලෙන් වතුර ටික නවත්තගෙන ඉන්නවා. ගේට්ටුවෙන් වතුර ටික එළියට දෙනවා. දෙන්නේ පීඩන උමග හරහා. පීඩන උමගෙන් එනවා සර්ජන කුටීරයට. සර්ජන කුටීරයෙන් කපාටට එනවා. කපාටෙන් පුළුවන් නලවැලේ හා තල බඹරේට එන වතුර ටික පාලනය කරන්න. වතුර වල වේගය ප්‍රමාණය පාලනය කරන්න ළමයි. එතකොට සර්ජන කුටීරේ මොකද්ද කරන්නේ? ගේට්ටුවෙන් ගන්න ළමයි වතුර අරන වහන වේල්ලේ තියෙන. කපාටෙන් කරන්නේ මේ නලවැලේ යන වතුර වල වේගය පීඩනය කියන දෙක කන්ට්‍රෝල් කරනවා. ළමයි සර්ජන කුටීරෙන් මොකද කරන්නේ? ළමයි සර්ජන කුටීරෙන් තමයි කරන්නේ. ඔයා අහලා ඇති ළමයි වෝටර් හැමර් එක දිය කෙටුම වළක්වන. සර්ජන කුටීරෙන් කරන්නේ මොකද්ද? මේ නලවල ඇතුලේ ළමයි දිය කෙටුම කියන සංසිද්ධිය සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. දිය කෙටුම වෝටර් හැමර් ළමයි වෝටර් හැමර් වුණොත් මොකද වෙන්නේ? ළමයි වෝටර් හැමර් වුණොත් නල පුපුරනවා ළමයි. වෝටර් හැමර් වුණොත් නල අභ්‍යන්තරයෙන් පුපුරනවා. නල අභ්‍යන්තරයේ අධික පීඩනය නිසා නල අභ්‍යන්තරය පුපුරනවා. හරිද? වෝටර් හැමර් සංසිද්ධිය වළක්වන්න. මම වෝටර් හැමර් සංසිද්ධිය කොහෙද ඉගෙන ගන්නේ? මම ඒක මෙතන උගන්වන්නේ නැහැ. මොකද මම ඒක උගන්වනවා කොහෙද? ජල සම්පාදනය හා කසල අපවාහන යන පාඩම යටතේ. ඔයා එතන ළමයි ඉගෙනගෙන එන්න ඕන වෝටර් හැමර් කියන එක. මම කේස් ගන්න වෙලාව මම ඔයාට ඇප් එක වැව්වහම බටේ හෙල්ලෙන්නේ. ඒ පොඩි වෝටර් හැමර්. ඒ ළමයි ජූනියර් වෝටර් හැමර්. මේ වගේ කපාටක් වහිද්දි මේ වහද්දි ළමයි මේ නලවලට එනවා සීනියර් නෙවෙයි අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෝටර් හැමර්. ඒ වෝටර් හැමර් ළමයි ආවොත් නල ඉවරයි. නල ඉවරයි. ඊට පස්සේ ළමයි මම සයිඩ් විව් එකක් දෙනවා. සයිඩ් විව් එකක්. මොකද්ද සයිඩ් විව් එක ළමයි? මෙන්න තියෙනවා භූමිය. මෙන්න ළමයි තියෙනවා භූමිය. හරිද? මෙන්න භූමිය තියෙනවා ළමයි. මෙන්න වේල්ල තියෙනවා. මේ ළමයි සයිඩ් විව් එක. ඔයා පැත්තෙන් බැලුවම පේන්නේ ළමයි වේල්ල මෙන්න මෙහෙම තියෙන්නේ. හේතුව ළමයි වේල්ලයි එහෙම තියෙන ළමයි යට පීඩනය වැඩි වතුර වල. හරිද? වතුර වල යට පීඩනය වැඩි. මේ දිනේ කවුද මේ දිනේ පොළව ඈ. මේ දිනේ පොළව. මේ දිනේ මහ පොළව. මහ පොළොව උඩ ළමයි සියලු නිර්මාණ කරන්නේ මිනිසා විසින් කරන සියලු නිර්මාණ ළමයි මහ පොළොව උඩ තියෙන්නේ. ළමයි මෙන්න තියෙනවා ජලාශය. කොහෙද තියෙන්නේ? මෙන්න තියෙනවා ජලාශය. මෙන්න ජලාශය ළමයි. ජලාශයෙන් තියෙනවා ළමයි වේල්ලත් එක්කම තමයි ගේට්ටුව තියෙන්නේ. මේ වෙන බලන්න වේල්ල ළඟින්ම තමයි ගේට්ටුව තියෙන්නේ. ඊට පස්සේ එනවා ළමයි කවුද? පීඩන උමග. පීඩන උමග දිගේ වතුර ටික එනවා ළමයි. ඇවිල්ලා සර්ජන කුටීරය තියෙනවා. සර්ජන කුටීරය තියෙනවා. හරි ළමයි. සර්ජන කුටීරය තියෙනවා. ඊට පස්සේ සර්ජන කුටීරයෙන් පස්සේ ළමයි මෙන්න මෙතන තියෙනවා ළමයි මොකද්ද? කපාටය. මෙතන කපාටේ තියෙන ළමයි. කපාටයෙන් පස්සේ තියෙන්නේ කවුද? පෙන් ස්ටොක් එක ළමයි. කපාටයෙන් පස්සේ ඉන්නේ පෙන් ස්ටොක් එක. කවුද? නලවැල. ළමයි නලවැල කියන එක කියන ඔයාලට මෙතන 2D පෙවුනට නලවැල ඇත්තටම පාවිච්චි කරන ළමයි ආනතියක් සහිතව ඔය කියන ජලය ටර්බයිනේ වෙත යවන්න. ඒකට තමයි ළමයි ඇත්තටම නලවැල පාවිච්චි කරන්නේ. හරිද? ඊට පස්සේ ළමයි විදුලි බලාගාරය තියෙනවා මෙන්න මෙතන. ඔය ටර්බයිනය ඒ ඔක්කොම මෙතන ළමයි තියෙන්නේ. හරිද? ටර්බයිනය නම්මන ඔක්කොම කතා තියෙන්නේ මෙතන. ළමයි පල්ලෙහා මේ වතුර ගිහිල්ලා ආයි ගඟක් හැදෙනවා. එක්ක ගඟකට එකතු වෙනවා. ගඟක් හැදෙනවා නේ. ගඟකට හෝ ජලාශයකට ආයි එකතු වෙනවා ළමයි පල්ලෙහා. බොහෝ දුරට ගඟක් තමයි. කවුද ළමයි? මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ ළමයි ජලාශය. මේ කවුද? ජලාශය. ඔයාගේ ඉතින් මේකේ ජල පෝෂක ප්‍රදේශයක් නැහැ ඔයාලා මේ රූප සරණේ ජල පෝෂක ප්‍රදේශයන් අඳින්න අමාරුයි. මේ කවුද ළමයි? වේල්.
වේල්ල. මේක තමයි කවුද? පීඩන උමක. තමයි මේ කවුද? සර්ජන කුටීරය. තමයි මේ කවුද? කපාටය. මේ කවුද? කපාටය. තමයි මේ කවුද? මේ ළම ආයි මට ලියන්න දෙයක් නැහැ. පෙන් ස්ටොක් එක නලවැල. තමයි මේ කවුද? විදුලි බලාගාරය. තමයි මේ ගඟ. මේ ටික දාගන්න ළමයා. ලස්සනට දාගන්න. මේ දෙන්න අතර පොඩ්ඩක් පරතරය තියන්න ළමයා. ලස්සනට දාගන්න පරතරය තියන්න. මේ රූප සටහන ළමයි මේ පීඩනුම්කයි නලවැල වාක්‍යය ඉතින් එකයි කියලා. උඩ ඩයග්‍රෑම් එකට. තමයි මේ රූප හරස්කඩ ඔයා බැලුවාම ඔයාලට තේරෙනවා පීඩනුම්ක කියන්නේ ජලය තිරස්ව ප්‍රවාහනය කරන කෙනෙක්. නලවැල කියන්නේ ජලය බෑවුමක් සහිතව අරන් යන එක්කෙනෙක්. හරිද? ඕක තමයි ළමයි වෙනස. understand? මේ ටික දාගන්න ළමයි. මේ ටික දාගන්න. හලෝ මේ ටික ලස්සනට පැහැදිලිව පිළිවෙලට දාගන්න ළමයි.